මේ මං හදලා තියෙන්නේ මේ අරුගුලා කියන හර්බ් එක. මේක මේ ගොඩක් ටුවරිස් හොටෙල් වල ඔය සැලඩ් වර්ග පීසා එකක් තියෙනවා. දැන් ටූනා ෆිෂ් එකෙන් හදන කෑම වර්ග තියෙන ඒවට තමයි මේ අර්ගුලා කියන එක ගොඩක් පාවිච්චි කරන්නේ. දැන් මේකට බෙහෙත් එහෙම නම් ගහන්න නැති තරම් පොහොර සාමාන්‍ය සතියකට සැරයක් වගේ පොහොර දාන්න. මේකේ වෙරයිටිස් තියෙනවා. දැන් මේක ස්වීට් රොකට් කියන එක තමයි මේක. මේක මේ යට පැත්තෙන් කොළ කැපුවහම මැද තියෙන කොළ ලොකු වෙලා හැදෙනවා. මේක අර සාමාන්‍ය අපි සලාද එකක් වගේම තමයි මේ. ඒ වුණාට මේක අර සලාද එකපාර ගලවලා ගන්නවනේ. දැන් මේක අපිට ටික කාලයක් කොළ කප තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ දිල් ගහක්. මේකෙත් මේ වටේ තියෙන ඒව කපනකොට මේ මැද මේක මැදින් මෙහෙම පොඩි පොඩි කොළ එළියට එනවා. මේ වටේව කපන්න තමයි මේකේ මේ මැද තියෙන කොළ එළියට එන්නේ. ඔයගොල්ලන්ට ඕඩර්ස් එහෙම තියෙනවා නම් කියන්න, මම කූරියර් කරලා එවන්න පුළුවන්. දිල්, තයිම්, එතකොට අරුගුලා, බැසිල් ඔය ඕන හර්බ් වෙරයිටි එකක් තියෙනවා.